ලිහිණි කියන්නේ ඈත පිටිසර ගමක හැදුණු වැඩුණු හරිම අහිංසක දුප්පත් ගෑනු ළමයෙක්. ගමේ තිබුණු ආර්ථික අපහසුතා නිසාම පවුල ජීවත් කරවන්න හිතාගෙන ඇය ජීවිතේ පළමු වතාවට කොළඹට පය තිබ්බේ රස්සාවක් හොයාගෙන. කොළඹ නගරය ගැන එහි වටපිටාව ගැන කිසිම දෙයක් ලිහිණි දැනගෙන හිටියේ නැහැ. හැමදේම ඇයට අලුත් සහ නුපුරුදුයි. වාසනාවකට වගේ ඇයට කොළඹ තියෙන ලොකු ඇඟලුම් කර්මාන්ත ශාලාවක මහානාංශයේ රැකියාවක් ලැබුණා. දවසක් ලිහිණි එයාගේ මහාන මැෂිම ළඟට වෙලා ඉන්නකොට ඇය ළඟම වැඩ කරන තවත් යහළුවෙක් එයාගේ ෆෝන් එකෙන් ලිහිණිට ලස්සන තරුණයෙක්ගේ ඡායාරූපයක් පෙන්නුවා. ලිහිණි මේ බලන්නකෝ, මේ ඉන්නේ අපේ ගාමන්ට් එකේ අලුත් අයිතිකාරයා. එයා අද ලංකාවට ඇවිත් තියෙන්නේ. ඉක්මනට අපේ ෆැක්ටරි එක බලන්න එනවලු. නිල් පාට ටී-ෂර්ට් එකක් ඇඳලා අත්ඔරලෝසුවක් දාලා කොණ්ඩේ ලස්සනට හදලා තිබුණු ඒ කඩවසන් තරුණයාගේ රූපයේ දෙස ලිහිණි පුදුමයෙන් වගේ බලා සිටියා. ගාමන්ට් එකේ මැෂින් සද්ද වෙනද වගේම මුළු ශාලාව පුරාම එක දිගට ඇහුණත් අද පරිසරයේ තිබුණේ වෙනස්ම කලබලයක්. හැමෝම වෙනදට වඩා පිළිවෙලකට කඩිසරව තමන්ගේ වැඩවල නිරත වුණා. සේවකයන්ගේ මුහුණුවල කුතුහලයත් පාලකයන්ගේ මුහුණුවල පොඩි නොසන්සුන්කමකුත් කැපිලා පෙනුණා. අලුත් මැනේජර් ඩිරෙක්ටර් ඒ කියන්නේ අර ෆොටෝ එකේ හිටපු තරුණයා අද ෆැක්ටරි එක බලන්න එනවා. ලිහිණි තමන්ගේ මැෂිම ළඟට වෙලා රෙදි කෑල්ලක් මහන ගමන් හිටියත් ඇගේ හිත තිබුණේ වෙන කොහේ හරි. ඊයේ යාළුවා ෆෝන් එකෙන් පෙන්නපු ඒ රූපය ඇගේ මතකයෙන් අයින් වෙලා තිබුණේ නැහැ. ලිහිණි අන්න එනවා. ළඟම හිටපු යාළුවා ලිහිණිගේ අතට වැලමිටෙන් අනින ගමන් රහසින් කිව්වා. මුළු මහානාංශයම එකපාරට නිශ්ශබ්ද වුණා වගේ දැනුණා. ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වුණ පාලනාධිකාරියේ නිලධාරීන් පිරිස මැදින් ඔහු ඇවිතගෙන ආවා. ඡායාරූපයට වඩා සැබෑ ජීවිතයේ වූ ගොඩක් කඩවසම්. හැබැයි අද ඔහු ඇඳලා හිටියේ නිල් පාට ටී-ෂර්ට් එකක් නෙමෙයි. ඊටාම පිළිවෙලට මහපු තද නිල් පාට සුපෝපභෝගී කෝට් එකක්. ඔහුගේ තේජවන්ත පියවරවල් කාර්මික ශාලාවේ බිම වැදෙද්දී ලිහිණිගේ හද ගැස්ම ඇයට ඇහෙන තරමට වේගවත් වුණා. ඔහු එක පෙළට තිබුණු මැෂින් අසලින් සේවකයන් දෙස සුහදශීලී සිනහව පාමින් ඉදිරියට ඇදුණා. ලිහිණි බිම බලාගෙන කලබලයට රෙදි කෑල්ල මහන්න හැදුවා. නමුත් හරියටම ලිහිණිගේ මැෂිම ළඟට එද්දිම ඇගේ අතින් ලොකු වැරදීමක් වුණා. කලබලය නිසාම මහමින් තිබුණු රෙදි කැබැල්ල මැෂිමේ දිගටුවේ වැදිලා චටාස් ගාන සද්දයෙන් නූල කැඩී ගියා. ලිහිණි ගැස්සිලා ගියා. ඇය බය වුණු පාරට එකපාරම හිස ඔසවා බැලුවා. හරියටම ඒ මොහොතේම අලුත් මැනේජින් ඩිරෙක්ටර් ඇගේ මැෂිම අසල නතර වුණා. ඔහුගේ තියුණු නෙත් කෙලින්ම යොමු වුණේ බියෙන් ගැහිමින් හිටපු ලිහිණිගේ අහිංසක දැස දෙසටයි. මුළු ලෝකයම තප්පර ගානකට නතර වුණා වගේ මැෂින් සද්දෙ මැද ඔවුන් දෙදෙනාගේ හුස්ම වැදෙන තරම් සමීප දුරකින් ඒ දැස් එකිනෙකට යාවුණා. ඇගේ දැසේ තිබුණු ගැමි අහිංසකකම ඔහුගේ හදවතට මොකක්දෝ නුපුරුදු හැඟීමක් එකතු කරද්දී ඔහු ඇය දෙස බලාගෙනම සුළු මොහොතක් නතර වී සිටියා. නූල කැඩිච්ච සද්දෙට වටපිටාවේ හිටපු සුපර්වයිසර්ලා ලිහිණි දිහා බැලුවේ රවණ ගම.
අලුත් අයිතිකාරයා ඉස්සරහම මෙහෙම වරදක් වුණු එක ගැන ලිහිණිට බය හිතුනේ තමන්ගේ රස්සාවත් නැති වෙයිදෝ කියන හැඟීමෙන්. බිම බලාගත්තු ගමන්ම ඇගේ දෑස්වල කඳුළු පිරෙන්නට ඔන්න මෙන්න තිබුණා. නමුත් හැමෝම පුදුම කරමින් මැනේජර් ඩිරෙක්ටර් ඇයට දොස් කියනවා වෙනුවට ඇගේ මැෂින් අසලට තවත් පියවරක් ලං වුණා. "ඉට්ස් ඕකේ, කලබල වෙන්න එපා." ඔහු මූර්තු සංසුන් කටහඬකින් කිව්වා. ඔහුගේ කටහඬේ තිබුණු කරුණාවන්තකමට ලිහිණි බියමුසු දෑසින් හිස ඔසවා බැලුවා. ඔහු සිනහව පාමින් තමන්ගේ සුපෝකභෝගී කෝට් එකේ අත් දෙක තරමක් උඩට රෝල් කරලා කිසිම ආඩම්බරයකින් තොරව ලිහිණිගේ මැෂිම ළඟින් නැවුණා. "නූල පැටලිලා තියෙන්නේ මෙතන" කියපු ඔහු ඉතාම සීරුවට මැෂිමේ ඉදිකටු අසල තිබුණු රෙදි කැබැල්ල නිදහස් කරා. ඊට පස්සේ කැඩිලා තිබුණු නූල් පොට අරගෙන මැෂිමේ කුඩා සිදුරු වලින් දාලා නැවත ඉදිකටුව නූල දාන්න හැදුවා. හැබැයි ඒ වෙලාවේ ඔහුගේ අතේ තිබුණු මිල අධික අත්ඔරලෝසුව මැෂිමේ යකඩ කොටසක වැදෙන්න ගියේ ලිහිණිව තවත් කලබල කරමින්. "අනේ සර්, කමක් නැහැ මං දාගන්නම්." ලිහිණි ඉතාම බය ගැන්වුණු හඬකින් රහසින් වගේ කිව්වා. "කමක් නැහැ, මට පුළුවන්. මම මේවා ගැන ඉගෙනගෙන තියෙනවා." ඔහු ඇය දෙස බලාගෙන නැවතත් සුහදව සිනාසුණා. තප්පර කිහිපයකින් ඔහු ඉතා දක්ෂ විදිහට නූල දාලා මැෂිම ලෑස්ති කරලා දුන්නා. ඊට පස්සේ රෙදි කැබැල්ල පිළිවෙලකට තියලා ලිහිණි දෙස බලා ආයෙමත් මෙහෙම කිව්වා. "දැන් හරි බය නැතුව මහන්න. good luck." ඔහු එතනින් ඉදිරියට ඇදිලා යද්දී බුළු මහන මැෂින් අංශයේම හිටපු අනෙක් ගෑනු ළමයි ලිහිණි දිහා බලා හිටියේ ඇදහිය නොහැකි මුහුණු වලින්. ලිහිණිගේ හදවත තවමත් වේගයෙන් ගැහෙමින් තිබුණා. ගමේ ඉඳන් ආපු තමන් වගේ අහිංසක කෙල්ලෙක් සන්නානය කරගෙන මේ වගේ ලොකු තැනක අයිතිකාරය තමන්ගේ මතින් මැෂිමක් හදලා දෙයි කියලා ඇය හීනකින්වත් හිතුවේ නෑ. ඔහුගේ ඇඟෙන් වහනේ වුණු සුවඳ තවමත් ඇගේ මැෂිම වටා රැඳිලා තියෙනවා වගේ ඇයට දැනුණා. එදා දවස ගෙවිලා ගියේ හරියට හීනයක් වගේ. වැඩ ඇරිලා හැමෝම තමන්ගේ නවාතැන් බලා යන්න ලෑස්ති වෙද්දි ලිහිණි හිටියේ වෙනම ලෝකයක. "හැබෑටම ලිහිණි, උඹ නම් මාර වාසනාවන්තයි බා. සෑ හැමෝම ඉස්සර උඹේ මැෂිම හදලා දුන්නානේ. අපිට නම් හුස්ම ගන්නත් අමතක වුණා." ඊයේ ෆෝන් එකෙන් ෆොටෝ එක පෙන්නපු යාළුවා පාරට බහිනකම්ම කිව්වේ ඒ ගැනමයි. රෑ වෙලා බෝඩින් කාමරේ පොඩි ඇඳ විට්ටමට හේතුණු ලිහිණිට නින්ද අහලකටවත් ආවේ නෑ. ජනේලයෙන් පෙළෙන කොළඹ අහසේ තරු දිහා බලාගෙන ඇය කල්පනා කරන්න ගත්තා. මැෂිම ළඟදී ඔහු තදින්ම ලං වුණු මොහොත ඒ ඇස් දෙකේ තිබුණු කරුණාවන්ත බැල්ම, සිනිදු කටහඬ, ඔහු ආපු සුවඳ හැමදේම ඇගේ හිතේ තදින්ම තැම්පත් වෙලා තිබ්බා. "අනේ මන්දා, මං වගේ අහිංසක කෙල්ලෙක් කොහොමද එතුමා වගේ ලොකු මහත්තයෙක් කොහෙද? මං මේ මොනවා හිතනවද?" ඇය තමන්ටම කියා ගනිමින් හිත හදාගත්තා. සති කිහිපයක් ගෙවිලා ගියා. මේ අතරතුරේ ගාමන්ට් එකේ හොඳම සේවකයන් තෝරන වාර්ෂික තරගයක් පැවැත්වුණා. නිදි නොලබා මහන්සි වෙලා වැඩ කරපු ලිහිණිගේ දක්ෂතාවය නිසාම ඇයව ඒ මාසයේ හොඳම මැෂින් අංශයේ සේවිකාව ලෙස තේරිපත් වුණා.
තනතුරට අදාළ සම්මානය සහ සහතිකය පිරිනමන උත්සවයේ පැවැත්වුණේ ගාමන්ට් එකේ ප්‍රධාන ශාලාවේදී. හැමෝම බලාපොරොත්තු වුණා වගේම එදත් සම්මානය ප්‍රදානය කරන්න පැමිණ සිටියේ අර තරුණ අයිතිකාර මහත්තයා. ලිහිණිගේ නම වේදිකාවෙන් ඇහෙද්දී ඇගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. ඇය බය ගැන්වුණු දෑසින් යුතුව වේදිකාවට ගොඩ වුණා. ඔහු ඇයට සම්මානය පිරිනමන ගමන් ඇයව හඳුනාගෙන නැවතත් ඒ සුපුරුදු කාරුණික සිනහවෙන්ම මෙහෙම කිව්වා. මං එදත් දැක්ක ඔයා ගොඩක් උනන්දුවෙන් වැඩ කරනවා. ඔයා මේ සම්මානයට ඇත්තටම සුදුසුයි. තව ඉගෙන ගන්න. ඔයාට මීට වඩා ලොකු තැනකට යන්න පුළුවන්. ඒ වචන ටික ලිහිණිගේ හිතට ලොකු හයියක් වුණා. ඇය තීරණය කළා ගාමන්ට් එකේ වැඩ කරන ගමන්ම රෑ කාලයේදී ඇඟලුම් ශාස්ත්‍රයකට අදාළ කළමනාකරන පාඨමාලාවක් අදාරන්න. පාඨමාලාවට ලියාපදිංචි වෙලා දින කිහිපයක් ගත වුණු තැන එක් හැන්දෑවක ලිහිණි වැඩ ඇරිලා නවාතැනට ඇවිත් ඉන්නකොට ඇගේ දුරකථනය නාද වුණා. තිරයේ දිස්ුනේ ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ නන්නාඳුනන අංකය. ලිහිණි මදක් පැකිලීමෙන් යුතුව දුරකථනය ක්‍රියාත්මක කළා. හෙලෝ ලිහිණිද? අනෙක් පසින් ඇසුනේ ඉතාම හුරු පුරුදු ගාම්භීර ඒ වගේම මෘදු හඬක්. ඒ වෙන කවුරුත් නෙමෙයි, එදා වේදිකාවේ ඇයට සුබ පදපු ඒ තරුණ අයිතිකාර මහත්තයා. ලිහිණිට තමන්ගේ කන් අදහා ගන්න බැරි වුණා. ඇගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. ඔව් සර්, මං ලිහිණි. ඇය බයෙන් වගේ උත්තර දුන්නා. බය වෙන්න එපා ලිහිණි. මං ඔයාගේ සුපර්වයිසර්ගෙන් ඔයාගේ නම්බර එක ගත්තේ. මට ආරංචි වුණා ඔයා රෑ ක්ලාස් එකක කළමනාකරන පාඨමාලාවක් කරන්න ලියාපදිංචි වුණා කියලා. ඒක ඇත්තටම ගොඩක් හොඳ තීරණයක්. ඔහු ඉතාම සුහදශීලීව පැවසුවා. ඔව් සර්, එදා කියපු වචන නිසා තමයි මම මේකට ඇප්ලයි කරේ. ලිහිණි හෙමින් මිදුණා. ගොඩක් සතුටුයි ලිහිණි. ඔයා වගේ උත්සාහවන්ත අයට උදව් කරන එක මගේ වගකීමක්. ක්ලාස් එකේ වැඩවලට මොනවා හරි පොත්පත් එහෙම නැත්නම් ගාමන්ට් එකේ වෙනත් උදව්වක් වුණොත් මට කෙලින්ම කියන්න. මං ඒ හැමදේම ලෑස්ති කරලා දෙන්නම්. හොඳට ඉගෙන ගන්න. ඔහු ඇයට ලොකු ශක්තියක් දෙමින් පැවසුවා. ගොඩක් ස්තුතියි සර්. ලිහිණිගේ දැස් සතුටු කඳුලෙන් පිරී ගියා. දුරකථන ඇමතුම අවසන් වූ පසුත් ලිහිණි බොහෝ වේලාවක් ෆෝන් එක දිහා බලාගෙන සිටියා. එදා යාළුවගේ ෆෝන් එකෙන් විතරක් දැකපු ඒ තරුණයා අද තමන් වගේ දුප්පත් කෙල්ලෙක් වෙනුවෙන් පෞද්ගලිකව කතා කරලා හොයලා බලයි කියලා ඇය කවදාවත් හිතුවේ නෑ. ඒ ඇමතුම ඇයට තමන්ගේ ජීවිතේ දිනන්න ලොකුම හයිය වුණා. මේ ගෙවෙන කාලය ලිහිණිගේ ජීවිතේ කාර්යබහුලම කාලය වුණා. ඇය උදේ ඉඳන් හවස් වෙනකන් ගාමන්ට් එකේ මහාන මැෂිම ළඟ වැඩ කරා. රැට ක්ලාස් ගියා. හැබැයි මේ හැමදේම අතරතුර සති දෙකකට සැරයක් වගේ ඇයට ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. මුල් කාලයේදී බයෙන් සහ ගෞරවයෙන් කතා කරපු ලිහිණි ඔහුගේ කාරුණික සහ මිත්‍රශීලී වචන නිසාම හෙමින් ඔහුට ලං වුණා. දවසක් රෑබෝ වෙලා ක්ලාස් එක ඉවරලා එද්දී මද වැස්සක් වැටෙන්න ගත්තා. බස් එකෙන් බැහැලා නවාතැනට යන්න කුඩයක්වත් නැතුව ලිහිණි බස් හෝල්ට් එකේ හිර වෙලා ඉන්නකොට ඇගේ දුරකථනය නාද වුණා. ලිහිණි, ඔයා තාම ක්ලාස් එකේද? කොළඹට හොඳටම වහිනවා. නැහැ සර්, මම බස් එකෙන් බැස්සා. ඒත් වැස්සේ හින්දා බස් හෝල්ට් එකට එලා ඉන්නවා. ලිහිණි සීතලට ගැහෙමින් කිව්වා. ඔතනම ඉන්න, මං ඔය පාරෙන් යන්නේ, මං එන්න. ඔහු පැවසුවා. විනාඩි කිහිපයකින් රතු පාට සුපෝකභෝගී මෝටර් රථයක් බස් හෝල්ට් එක අසල නැවතුණා. එහි ඉදිරිපස දොර ඇරගෙන ඒ කඩවසන් තරුණයා කුඩයක්ද රැගෙන ඇය වෙත ආවා. ලිහිණි පුදුමයෙන් වගේ බලා ඉද්දි ඔහු ඇයව පරිස්සමෙන් කාර් එකට නංවා ගත්තා.
කාරෙක ඇතුලේ තිබුණේ පුදුමාකාර නිහඬ බවක්. ලිහිණි තමන්ගේ තෙමුණු ඇඳුම් දිහා බලමින් ලැජ්ජාවෙන් වගේ ෂීට් එකේ කොනකට වුණා. ලිහිණි ඔයා මට සර් කියන්න එපා. ගාමන්ට් එකෙන් පිටතදී. මගේ නම රන්දුනු. ඒක කොහොමද සර්? ඔයා අපේ අයිතිකාරයා. ලිහිණි බිම බලාගෙන කිව්වා. අයිතිකාරයා වුණාම යාළුවෙක් වෙන්න බැරිද? මම කැමති ඔයා මට රන්දුනු කියලා කතා කරනවා නම්. මට කියන්න කොහොමද දැන් ක්ලාස් එකේ වැඩ අමාරුද? මුලදී නම් ටිකක් අමාරු වුණා රන්දුනු සර්. ලිහිණි ලැජ්ජාවෙන් hina වෙලා වැරද්ද හදාගත්තා. ඒත් දැන් කල්පනාකරණය ගැන ගොඩක් දේවල් තේරෙනවා. ගාමන්ට් එකේ ප්‍රැක්ටිකල් වැඩත් එක්ක බලද්දි ලේසි. අන්න ඒකයි මට ඕනේ ඔයා කවදා හරි මේ ගාමන්ට් එකේ ලොකු තේරීමක් වෙනවා දකින්න. මම දන්නවා ඔයා ගමෙන් ආපු කෙල්ලෙක් කියලා. ගමේ වටපිටාව කොහොමද ලිහිණි? රන්දුනු උනන්දුවෙන් ඇහුවා. ලිහිණි තමන්ගේ ගම ගැන එහි තියෙන වෙල්යායවල් කඳු පන්ති තමන්ගේ පවුලේ අය විඳින දුක් ගැහැට ගැන රන්දුනුට කිව්වා. රන්දුනු තාම ඕනේ ගමෙන් ඇගේ කතාව ඇහුම්කන් දුන්නා. කෝටිපති ව්‍යාපාරිකයෙක් වුණත් ඔහු තුළ තිබුණු ඒ සරල බව ලිහිණිගේ හිතට තදින්ම වැදුනා. මේක ඔයාට මේ පෑනෙන් ඔයාට එක්සෑම් එක ලියන්න. මම බලාගෙන ඉන්නවා හොඳ රිසල්ට් එකක් ගන්නකම්. රන්දුනු එදා පළවෙනි දවසේ දැකපු පින්තූරේ වගේම ඉතාම ආකර්ෂණීය සිනහවකින් යුතුව කිව්වා. ගොඩක් ස්තුතියි රන්දුනු. ලිහිණි පළමු වතාවට ඔහුගේ නම ආදරයෙන් උච්චාරණය කරා. ඒ පෑනත් තරම් කාර් එකෙන් බැහැපු ලිහිණිට එදා රෑ නිින්ද ගියෙත් නැහැ. ඇය පෑඩම් වැඩ කරේ වෙනදටත් වඩා දෙගුණයක උනන්දුවෙන්. මේ විදිහට මාස කිහිපයක් ඔවුන් දෙදෙනා අතර ඇති වුණු ඒ සුහද සංවාද සහ හමුවීම් ලිහිණිගේ ජීවිතයේ තිබුණු පාළුව සහ බිය සම්පූර්ණයෙන්ම නතු කරලා දැම්මා. ඇය ඉතාමත් ඉහළින්ම පාඨමාලාව අසාර්ථකව අවසන් කරා. ඉන්පසුව ගාමන්ට් එකේ ඉහළ තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණු අතර ලිහිණි ඒකට අයදුම් කරා. එහි ප්‍රධානියා ලෙස වාඩි වී සිටියේත් රන්දුනුයි. ලිහිණිගේ විශිෂ්ට සහතික සහ ඇගේ වැඩ ගැන තිබුණු හොඳ වාර්තා දැකපු ඔහු ඇයට ඒ උසස් වීම ලබා දෙන්න කිසිම පැකිලීමක් කළේ නැහැ. ලිහිණි ඔයාගේ මහන්සියෙන් හා කැපවීමෙන් තනියම නැගිටපු කෙල්ලෙක්. මම කිව්වා වගේම ඔයා අද ඒ තැනට ඇවිත් තියෙනවා. මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. ඔහු සිනාසෙමින් පැවසුවා. කොළඹ අහසයට තනි වුණු දුප්පත් ලිහිණි අද ඇගේම මහන්සියනොත් රන්දුනුගේ ආදරණීය මඟ පෙන්වීමනොත් තමන්ගේ ජීවිතයම ජයගෙන අවසන්. ඉතින් ඔයාලට හිතෙන විදිහට ඉස්සරහට මොන වගේ දෙයක් වෙයිද ලිහිණිට? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේකේ දෙවැනි කොටස ඉක්මනට ඔයාලට අරන් එන්න. ඒ හින්දා අනිවාර්යෙන් අපිව ෆලෝ කරලා තියාගන්න. අනිවාර්යෙන් මතක් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මං හිතනවා කතාව ලස්සන ඇති කියලා. අනිවාර්යෙන් ඔයාලා කතාව ඇහුවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට කොහොමද ලිහිණි ගැන දැනුනේ? ඉස්සරහට මොන වගේ දෙයක් වෙයිද? ඔයාලට හිතෙන දේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. දෙවෙනි කොටසෙන් හම්බ වෙමු.